හිතන්න ඔබ විශාල වෙල්යායක් මැද ඉඳගෙන සරුංගලයක් යවනවා කියලා. මේ සරුංගලය තමයි ඔබේ බලාපොරොත්තුව. ඒ සරුංගලේ අහසේ රඳවා තබා ගන්නා සුළඟ තමයි ඔබේ ශක්තිය. ඔබේ ජීව ශක්තිය. ඔබේ අතේ තියෙන නූල තමයි ඔබේම සිත. අපි හැමෝම ජීවිතේ මොනයම් හෝ සරුංගලයක් අහසට යවනවා. ඒක ආදරය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, නැත්නම් ලොකු හීනයක් වෙන්නත් පුළුවන්. සරුංගලය ලස්සනට අහසේ පාවෙනකන් අපේ හිත තියෙන්නේ ලොකු සතුටක. මේ සරුංගලය පාවෙන්න අවශ්‍ය කරන ශක්තිය ඔබේ සිත ඇතුළෙන්ම තමයි නිෂ්පාදනය වෙන්නේ. නමුත් ප්‍රශ්නේ පටන් ගන්නේ මෙතනදී. සරුංගලය හුළඟට අහු වෙලා වේගයෙන් ඉහළට යද්දී ඔබේ සිත ඔබට බල කරනවා ඒ නූල තදින් අල්ල ගන්න කියලා. මේක මගේ සරුංගලය, මේක අතහරින්න බෑ, මේක බිම වැටුනොත් මම ඉවරයි කියලා. සිත ඔබ පොළඹවනවා, ඔබේ පෙළඹවීමට වහල් වෙලා නූල තදින්ම අල්ල ගන්නවා. අන්න ඒ මොහොතේ ඔබේ මුළු ශක්තියම ඒ නූල දිගේ සරුංගලයේ දෙසට විදුලි වේගයෙන් ගලාගෙන යනවා. දැන් ඔබේ මුළු අවධානයම තියෙන්නේ අහසේ තියෙන සරුංගලය මත විතරයි. ඔබ වටේ තියෙන ලස්සන වෙල්යාය ඔබට පේන්නේ නැහැ. අසලින් ගලා යන දොළ පාරේ හඬ ඔබට ඇහෙන්නේ නැහැ. ඔබේ ශක්තිය එක තැනක හිර වෙලා. සරුංගලයේ නූල කැඩී ගියොත් හෝ නැත්තම් හුළඟ නැති වී බිම ඇද වැටුනොත් ඔබත් ඒ එක්කම බිම වැටෙනවා. මොකද ඔබ මුළු සතුටම තිබුණේ ඒ අල්ලාගෙන හිටපු සරුංගලය මත විතරක් හින්දා. ඉතින් සරුංගලය අහසේ තිබුණාවේ. ඒක ලස්සනයි. ඒකට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න. ඒත් ඒ නූල තදින් අල්ලාගෙන ඉන්න පෙළඹවීම අතහරින්න. ඔබ නූල අතේ තබාගෙන හිටියත් ඒ මෘදුව අල්ලා ගන්න. සරුංගලය අහසේ පාවෙද්දී ඔබ මේ මොහොතේ වෙල්යාය මැද ඉඳගෙන ඒ සිසිල් සුළඟ විඳින්න. සරුංගලය තිබුණත් ඔබ සතුටින්. සරුංගලය බිම වැටුණත් ඔබ සතුටින්. මොකද ඔබේ සතුට රඳා පවතින්නේ සරුංගලය මත නොවේ. ඔබේ ශක්තිය ඔබේ පාලනයේ යටතේ පවතින නිසායි. ජීවිතය කියන්නේ අතීතයේ මතකයන් අල්ලාගෙන සිටීම හෝ අනාගතයේ බලාපොරොත්තු වල එල්ලී සිටීම නෙවෙයි. ජීවිතය කියන්නේ මේ මොහොතේ ඔබේ සිත ඇතුලේ ඒ ඇතිවන නිසල ශක්තිය අත්විඳීමයි. ඔබේ යම් කෙනෙකුට ආදරය කරනවා නම් ඔවුන් ඔබේ සිතේ හිර කරගන්න හදන්න එපා. ඒ ආදරය අහසේ පාවෙන සරුංගලයක් වගේ නිදහසේ තියෙන්න හරින්න. ඔබ ඒ නූල තදින් අල්ලාගෙන පීඩා විඳින්න එපා. අපි පෙළඹවීම් වලින් තොරව මේ මොහොතේ ජීවත් වෙනවා නම් සරුංගලය අහසේ තිබේදී අපේ දෙපා පොළවේ තබාගෙන මේ මොහොතේ මලක සුවඳ විඳීමට අපට පුළුවන්. අන්නේ නිදහස ලැබුණු දවසට ඔබේ භෞතික පරිසරයත් පුදුමාකාර විදියට වෙනස් වෙන්නට, සංසුන් වෙන්නට පටන් ගන්නවා. ඔබ කලබල නැහැ. ඔබ බිය නැහැ. ඔබ බැඳී නැහැ. ඉතින් හිත නිවා ගන්න. අල්ලා ගැනීමට ඇති ඒ වෙහෙසකර පෙළඹවීම අතහරින්න. සියලු බලාපොරොත්තු මැද්දේවත් මේ මොහොතේ සිනාසෙන්න ඔබට පුළුවන් නම් අන්න ඒ සියලු දුකින් මිදී අවසන්. ඉතින් මේ ජීවිතයේ සැබෑ රිද්මය, ඔබේ ශක්තිය, ඔබේ නිදහස, ඔබේ සතුට, ඒ සියල්ලම ඇත්තේ ඔබ අතේම තමයි.